right දැන් මම මේකෙදි කතා කරනවා පුතේ HTML කේතයක් තුල පවතින ඕනේ ලක්ෂණ හරිද ඒතර HTML කේතයක් තුල පහත ලක්ෂණ ටික තියෙන්න ඕනේ ඒතර පළවෙනි ලක්ෂණය තමයි HTML කේතයක් හැම මොහොතකදීම කෝණික වරහණකින් සමන්විත වෙන්න ඕනේ කෝණික වරහණකින් සමන්විත වෙන්න ඕනේ HTML කේතයක් වුණාම අනිවාර්යෙන්ම කෝණික වරහන් කියන්නේ මේක දැන් උදාහරණයක් ගත්තොත් HTML කේතයක් ගත්තාම මෙහෙම වෙන්න ඕනේ. ඔයගොල්ලෝ දැක්ක අර මූලික කේත ලිවීමේදී මූලික ව්‍යුහය තුල අපි කේත ලිව්වා මෙහෙම. ඒ සෑම කේතයක් දෙපැත්තෙම කෝණික වරහන් වලින් ආවරණය වෙලා තමයි තිබ්බේ. එතකොට ඒක තමයි මෙතන වටිනාම පළවෙනි නීතිය. කෝණික වරහන් තුල තියෙන්න ඕනේ කෝණික වරහන් තිබුණ නැත්තම් ඒ කේතය වැරදිනවා. එහෙනම් අංක 1 නීතිය ලක්ෂණය තමයි කෝණික වරහන් අන්තර්ගත වෙන්න ඕනේ. ඊළඟ එක කේතයක් අවසන් කිරීම. කොහොමද අවසන් කරන්නේ? දෙවෙනි එක කේතයක්. එහෙම නැත්නම් උසුලනයක්. එහෙම නැත්නම් ටැග් එකක්. අවසන් කරන ආකාරය. අවසන් කරන්නේ පුතේ මෙහෙම. දැන් HTML කියලා ආරම්භ කරොත් right HTML කියලා ආරම්භ කරොත් මේ HTML කියන උසුලනය නැවත අවසන් කිරීමේදී ලියලා අවසන් කිරීමේ සංකේතය මෙන්න ස්ලෑෂ් එකක් දානවා ස්ලෑෂ් එක අවසන් කිරීමේ සංකේතය. ඒතර සෑම කේතයක ආරම්භයක් වගේම සෑම කේතයකම අවසානයක් තියෙන්න ඕනි උසුලන කීපයක් හැරුණාම උසුලන කීපයකට මේ කතාව වළංගු නැහැ. හරිද? කීපයකට වළංගු නැහැ. හරිද? බොහෝ බහුතරයකට. right පුතා? බහුතරයකට මතක තියාගන්න අවසන් උසුලනයක් තියෙනවා. අවසන් කරන්නේ කොහොමද? මේන්න මේ ස්ලෑෂ් එකකින්. කේතේ නම ලියලා HTML ඒ ආකාරයෙන්ම ලියලා වචනෙට ඉදිරියෙන් කෝණික වරහනට ආරම්භයෙන් පසුව ස්ලෑෂ් එකක් යොදනවා. එක ස්ලෑෂ් එකයි. ස්ලෑෂ් එකක් යොදනවා. එතකොට ඒක අවසන් කිරීමේ කේතයක් බවට පත් වෙනවා. පැහැදිලිද? ඒතර අවසන් කිරීමේ කේතය. ඊළඟට තුන්වෙනි නීතිය තමයි මේක කේස් සෙන්සිටිව් නෑ පුතා. right? මේක කේස් සෙන්සිටිව් නෑ. මතක තියාගන්න මේ HTML වල තියෙන නීතියක් තමයි හරිද? තුන්වෙනි එක අක්ෂර භේදය බලන්නේ නෑ. අක්ෂර භේදය නොසලකා හරි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් කවුරු හරි මෙහෙම ලිව්වා. right. කැපිටල් වලින් තව කෙනෙක් කැපිටල් සිම්පල් දෙක එකට දාලා ලියනවා. right. තව කෙනෙක් සිම්පල්ම ලියනවා. එතකොට මේ විදිහට ලියන්න පුළුවන් ආකාර ටික තියෙන්නේ. මේ විදිහත් හරි මේ විදිහත් හරි මේ විදිහත් හරි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ කේස් සෙන්සිටිව් අදාළ වෙන්නෙම නැහැ. මතක තියාගන්න. හරිද? HTML කේත තුල කේස් සෙන්සිටිව් නැහැ. හරිද? ඒ කියන්නේ කැපිටල් සිම්පල් ભેදය කොහොමවත්ම සලකා බැලෙන්නේ නැහැ. මතක තියාගන්න. එහෙනම් ඒක අපිට වාසියක්. right? ඒක අපිට වාසියක්. අනිත් එක තමයි පුතේ හතරවෙනි එක ටැග්ස් ලියාගෙන යනකොට සරලව මම උදාහරණයක් ගන්නවා කේත ලියන්නේ නැහැ. ඔහම පේලි කීපයක් ලියාගෙන යනකොට අනවසන් වුණා. කේතේ මෙතනින් ආරම්භ කරා. මෙතනින් ටැග්ස් එක ඉවර වුණා. right මේ HTML කියන ආරම්භක උසුලනය HTML එක ඉස්සරහින් ස්ලෑෂ් එකක් තියෙනවා කියන්නේ ඒක අවසාන උසුලනය. දැන් මෙන්න right පළවෙනි පේලිය ක්‍රියාත්මක වුණා දෙවෙනි පේලිය ක්‍රියාත්මකයි තුන්වෙනි පේලිය ක්‍රියාත්මකයි හතරවෙනි පේලිය ක්‍රියාත්මක වෙයි පස්වෙනි පේලිය පොඩි ගැටලුවක් තියෙනවා පොඩි වැරද්දක් තියෙනවා මේ පස්වෙනි පේලිය මෙහෙම වැරද්දක් තියෙනකොට මෙයා මොකද කරන්නේ
පස්වෙනි පේලිය මග හැරලා හරිද? පස්වෙනි පේලිය මග හැරලා 6 වෙනි පේලිය 7 8 ක්‍රියාත්මක කරනවා. එතකොට පේලියක වැරද්දක් තිබ්බොත් ඒ පේලිය විතරක් අමතක කරලා යට තියෙන කේත ටික ක්‍රියාත්මක කරනවා. ඒක මේ HTML තියෙන විශේෂ ලක්ෂණයක්. හරිද? මතක තියාගන්න. HTML වල තියෙන එක විශේෂ ලක්ෂණයක් පුතා. එයා අර වැරද්දක් මැද හරියද හම්බුනොත් ඒ වැරද්ද අත්හැරලා ඒක ගණන් ගන්නේ නැතුව ඊළඟ එකට යනවා. රයිට්? එතකොට ඒ පේලිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් කේතය මග හරින්නෙත් නැහැ, කේතය අතාරින්නෙත් නැහැ. එයා ක්‍රියාත්මක කරනවා. පැහැදිලිද? රයිට්. ඊළඟට මෙන්න මේක. පස්වෙනි එක තරමක්ෂු විශේෂී සහ හොඳට දැනගෙන ඉන්න එක හොඳයි. මෙන්න මේ පහ. මම ඒකයි අන්තිමට තියාගත්තේ ආව. උසුලනයක් ගත්තහම ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. HTML උසුලනයක් ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. පළවෙනි එක තමයි මූලිකාංගය. මූලිකාංගය. දෙවෙනි එක ගුණාංගය. තුන්වෙනි එක අගය. මූලිකාංගයක් තියෙනවා, ගුණාංගයක් තියෙනවා, ඒ වගේම අගයක් තියෙනවා. මේක තමයි ටැග් එකක අන්තර්ගත වෙලා තියෙන ප්‍රධාන කාරණා තුන. එතකොට ටැග් එකක් තුළ ප්‍රධාන කාරණා තුනක් අන්තර්ගතයි. හරිද? ටැග්ස් එකක් තුළ ප්‍රධාන කාරණා තුනක් අන්තර්ගත වෙලා තියෙනවා. මම උදාහරණයක් මගින් මේක පැහැදිලි කරනවා දුලට. රයිට්. මෙන්න අහන්න. එක්සැම්පල්. මම මේක උදාහරණයක් මගින් පැහැදිලි කරොත් පුතේ මෙන්න මෙහෙම. අහන්න. උදාහරණයක් මගින් මෙහෙම. font right. මෙන්න මෙහෙම මේ වගේ කේතයක් අපිට දීලා තියෙනවා කියලා හිතන්න. මේ වගේ කේතයක් දීලා තිබුණොත් මම කිසිම දෙයක් දන්නේ නැති දරුවෙකුට මේකේ තියෙන මූලිකාංග, ගුණාංග සහ අගයන් හඳුනා ගන්න ක්‍රමය කියලා දෙනවා. ඒතර මේක එක වචනයක් හොයාගත්තොත් අනිත් ටික සරලව ගොතා ගන්න එක හරි ලේසි පුතා. හරි. හරිම ලේසි. මේක හොඳට අහගන්න දුවේ පුතේ. කවුරු හරි දරුවෙකුට මේකේ අගය මෙන්න මේක හොයාගත්තොත් එතකොට ටික හොයන්න හරි ලේසි. right. අගය හොයන්නේ කොහොමද? අගේ ගාව පුතේ අනිවාර්යෙන්ම අගේ ලියවෙන්නේ පෙරළි උඩුකමා ඇතුලේ. පෙරළි උඩුකමා තුල තමයි මේ කියන අගේ ලියවෙන්නේ. මෙන්න පෙරළි උඩුකමා. right. ඒතර බ්ලූ කියලා තියෙනවා. මෙතන තියෙනවා උඩුකමාවක්. මෙතන තියෙනවා ඒරියල් කියලා. ඒතර මේ තියෙන අගයක් එහෙනම් මේ තියෙන්නේත් අගයක්. right. මේ තියෙන්නේත් අගයක්, මේ තියෙන්නේත් අගයක්. කලබලයක් නැහැ. හරි ලස්සනට වැඩේ කරගන්න. right. ඊට පස්සේ අගයක් මේ අගයන් දෙකක් තමයි තියෙන්නේ. අගයට මේ පැත්තෙන් සමාන ලකුණක් පේන්න තියෙනවා. right. අගයට මේ පැත්තෙන් හැමතිස්සෙම සමාන ලකුණක් පේන්න තියෙනවා. ඒ සමාන ලකුණට මේ පැත්තෙන්. right. ඒ සමාන ලකුණට මේ පැත්තෙන් right. අගයට මේ පැත්තෙන් සමාන ලකුණක් තියෙනවා. ඒ සමාන ලකුණට මේ පැත්තෙන් ඉන්නේ ගුණාංගය. right. මේ පැත්තෙන් ඉන්නේ පුතේ ගුණාංගය. right. හැම නිතරම මේක මේ විදිහයි. අගය හොයාගත්තට පස්සේ අගයට දැන් අපි මේ පැත්තේ ගත්තොත් එහෙම අගයට වම් පැත්තෙන් තියෙනවා සමාන ලකුණක්. සමාන ලකුණට වම් පැත්තෙන් ඉන්නේ ගුණාංගයක්. හරිද? හැමදෙස්සෙම එහෙමයි. මේ විදිහට හොයාගෙන යනකොට පළවෙනියටම මුලින්ම ආරම්භක කෝණික වරහන ගාව එක්කෙනෙක් ඉතුරු වෙනවා. මේ දෙන්නේ ආරම්භක කෝණික වරහනනේ.
ටැග් එකේ ස්ටාර්ට් එක මෙතන තියෙන්නේ. ටැග් එකේ ස්ටාර්ට් කරලා තියෙන්නේ කෝණික වරහණකේ. මෙන්න මේ ෆොන්ට් කියලා වචනයක් ඉතුරු වුණා. මේ තමයි මූලිකාංගය කියන්නේ. ඒ තමයි පුතේ මූලිකාංගය. එහෙනම් ඔන්න ප්‍රධාන කොටස් තුන. අගය, ගුණාංගය සහ මූලිකාංගය. මේ තියෙන HTML වල ලක්ෂණ ටික. ඒතර HTML වල ලක්ෂණ මෙච්චරයි තියෙන්නේ. එහෙනම් ওই ටික හොඳට ඔළුවට දාගත්තොත් දරුවෙක් ඒ දරුවට බැරි වෙන්නේ නැහැ මේක කරගෙන යන්න. ඒතර ඒ දරුවට බැරි වෙන්නේ නැහැ MCQ ඇහුවොත් ඒකට උත්තරේ දී ගන්න. එහෙනම් හරියට පැටියෝ මේක ඔළුවට දාගෙන අවබෝධ කරගෙන කලබලයක් නැතුව හරිද මේ වැඩේ හරි ලස්සනට කරගෙන යන්න. අනිවාර්යෙන් මේක කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළට මේ තියෙන කාලේ ඔයගොල්ලන්ට ඇති. හොඳටම ඇති. ඕනම දරුවෙකුට මේ වෙලාව ඇති. තමන් ඒ වෙනුවෙන් අවබෝධ කරගෙන රයිට් වෙන වැඩ නවත්තලා පිළිවෙලට පාඩම් වැඩ කටයුතු ටික විතරක් කරොත් මේ හොඳටම ඇති ඒ කාලේ. රයිට්? එහෙනම් මේ කතා කරේ පැටියෝ මේ HTML කේතවල ලක්ෂණ. HTML කේත ලියනකොට ඔන්න ඔය ටික ඔළුවේ තියාගෙන තමයි ලියන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඊළඟ වීඩියෝ එකේදී HTML කේත ලියමු. එකින් එක සාකච්ඡා කරලා විභාගයට අවශ්‍ය පරිදි. ඊටාම ප්‍රමාදව නෙවෙයි, හිමීට නෙවෙයි, ඉක්මනින් සාකච්ඡා කරලා ඒවායේ විභාගයට උත්තර ලබා ගන්න පොඩි ක්‍රමවේද පාවිච්චි කරලා හරිද? කපටි ක්‍රමත් පාවිච්චි කරන්න වෙනවා. ඒ විදිහේ ක්‍රම පාවිච්චි කරලා මේක කොහොම හරි විභාගයට ලකුණු 10 ගන්න මට්ටමට මගේ දරුවෝ මම නිර්මාණය කරනවා. නිසා හොඳ අවබෝධයෙන් කල්පනාවෙන් මේ වැඩේ කරගෙන යන්න පුතේ. රයිට්.